උදේ පාන්දර එඟට දැනෙන සනීපේ සීතල සුළං ඉදී වදිද්දි එඟට දැනෙන සනීපේ සීතල වතුර එකක් බීද්දි එඟට දැනෙන සනීපේ උද්දුම සනීපයක් තියෙන ඉන්න ගොන් සිරිමලා අද දෙන්නම් ඕකට වැඩේ ඕකට වැඩේ අද දෙන්නම් අම්මා කුරුල්ලන්ගේ මිහිරි නාදය මාර සනීපයක් දැන්නම් දැන කවුද උදෑසන සුන්දරත්වය කන්නේ කවුද ඔබ කොහේද සිටින්නේ මොකේ බං උඹ යන්නේ සද්දේක පැත්තක මාවා බ්‍රේක් නෑ කියලා දැන් දෙනවා පස්සේනේ එන්නේ බං පොඩ්ඩක් බලලා එන්න දීපන් අනේ ඉතින් මන් දන්නේ නෑ බ්‍රේක් නෑ කියලා අනිත් අර දිග වේගින් පැත්තක ආවා බ්‍රේක් නෑ කිව්වා දැන් අර පොල් කිත්තේ පොල්ලි වෙන්න වැටුණා මම ජීවිත ආරක්ෂකයෙ ඉද්දි එන්න පත කබරය වලේ ඌක ගොඩ ගත්ත විදිහ තමයි බුවත් ගන්න ඉන්නෙත් නෑ ආන් අයියන් අර එහා පැත්තේ හරකේ බැඳලා ඉන්න උගේ එක එහාන් එන්නකෝ අයියේ මල්ලිට කියන්න මල්ලි මම ඉස්සර හරක් හැදුවානේ හරකා බෙන්න මෙහෙම කරද්දි සීරුවෙන් හිටගත්තා එක දවසක් හරකේ ගම පුරා ගියා ඉන්නේ බං අගුල ඒ හරකා අල්ලගන්න වනජීවියෙකුනුත් බැරි වුණා මම ගියා උගේ ඉස්සලා මම මෙන්න මෙහෙම කරලා රජු ඉවෙන් හිටගත්තා අනේ අයියේ දැන් අර හරකාවත් තීරෙන් හිටවල ලණු වගේ නැත්නම් ගණ්ඩක ගොඩ ඕකේ කටින් අදවත් අපි නිදහස් වෙන්නේ අනේ හරක යන බිය ඕකට බේර ගඩියෝ වැඩි හරි අනේ බේර ගඩියෝ වැඩි හරි